කඩේකින් හරි සාමාන්‍ය වෙළඳසැලකින් හරි ලාභයට ගන්න hair dye box වලින් කොණ්ඩේ කලර් කරන්න කලින් මෙන්න මේ දේවල් අනිවාර්යෙන්ම දැනගෙන ඉන්න. මේ සමහර box hair dye හොඳ වෙන්නත් පුළුවන්. ඒ වුණාට බහුතරයක් පාවිච්චියෙන් ඊටාම හානිකර ප්‍රතිඵල ලැබෙන්නත් තියෙන ඉඩ වැඩි. ඔයගොල්ලෝ වැඩසටහන බලලම තේරුම් ගන්න මොනවද මේ වයින් වෙන්න පුළුවන් භයානක හානි. ඒ වගේම ඒ වයින් පරිස්සම් වෙන හැටි. Good morning everyone and welcome to Madhu Talks. Subscribe කරන්න channel එකට තාම subscribe කරලා නැත්නම් මගේ Madhu Talks channel එකේ ඔයගලන්ට ගොඩක් ප්‍රයෝජනවත් hair care, beauty, skin care ඒ වගේම brands ගැන තියෙන වැඩසටහන් අරඹන්න පුළුවන්. කඩෙන් ටිකක් අඩු මිලට hair dye box එකක් අරගෙන කලර් කරන අයව බය කරන්නවත් ඒකෙන් ඔයගලන්ව වළක්වන්නවත් නෙමෙයි මේ වැඩසටහනේ අරමුණ. ලෝකෙ පුරා මිලියන ගාණක් මේ විදිහට ගෙදරම ඉඳලා box hair dye වලින් කොණ්ඩේ කලර් කරනවා ඇති. නමුත් සමහර අය ඉතාම හානිකර ප්‍රතිඵල ගෙන දෙන්නත් ලස්සන කරන්න හදන කොණ්ඩේ දිගු කාලිනව ඩැමේජ් වෙන්න තියෙන අවදානම අවම කරගන්න උදව් වෙන එක තමයි මේ වැඩසටහනේ අරමුණ. නැත්නම් ලාභ නිෂ්පාදනයක් අරගෙන ඉතුරු කරගත් මුදල් වලට වඩා විශාල මුදලක් වියදම් කරන්න වෙන්න ඉඩ තියෙනවා ඩැමේජ් වෙන කොණ්ඩේට ට්‍රීට් කරන්නත් වෙනත් සෞඛ්‍ය ප්‍රශ්න වලට ප්‍රතිකාර කරන්නත්. බලමු එහෙනම් මොනවාද මේවයි නැති වෙන්න පුළුවන් රිස්ක්ස් කියලා. පළවෙනි එක තමයි අඩු මිලට ගත්ත box hair dye වල බොහෝ වෙලාවට ඒ box එකේ තියෙන පාට නෙමෙයි අන්තිමට ගෑවහම කොණ්ඩේට එන්නේ. box hair dye pack එකේ පින්තූරේ තියෙන hair color එක rough guide එකක් විතරයි. නමුත් තමන්ගේ කොණ්ඩේ දැන්ට තියෙන පාට එතකොට කලින් color history එක කොණ්ඩේ සුදු වෙලාද කියන කාරණාව එතකොට තමන්ගේ කොණ්ඩේ quality එක ස්වභාවය ඒ වගේම තමන් ගන්න බෙහෙත් පවා මේ final result එකට final hair color result එකට බලපාන්න පුළුවන්. ඒකයි සමහර අයට hair color පාවිච්චියෙන් ලස්සන පාටක් කොණ්ඩේට එන්නේ තවත් සමහර අයට එක්ක තදම තද කළු පැහැයක් එහෙමත් නැත්නම් තැඹිලි පාට රතු පාට වගේ shades උත් hair color එකේ දැක ගන්න පුළුවන්. නමුත් professional hair coloristලා මේවා දන්නවා. ඉතින් ඒගොල්ලෝ තමන් hair color කරන කෙනාගේ කොණ්ඩේ ස්වභාවය hair color history එක සුදු වෙලාද ඒ වගේ මං කලින් කියපු කාරණා බලලා තමයි ඒගොල්ලෝ එක formulate කරන්නේ. නමුත් box hair dye වල හැමෝටම හම්බ වෙන්නේ එකම formula එක. දෙවැනි එක වැඩියෙන්ම දකින දෙයක් තමයි මේ කඩේකින් ගන්න box hair dye. ගෙදර පාවිච්චි කරලා එන result එක හරිම uneven. ඒ කියන්නේ මුළු කොණ්ඩෙම ලස්සනට එකම පාටක් ගන්නවා වෙනුවට තැන් තැන් තද පාටයි. සමහර තැන්වල පරණ පාටම පේනවා. ඔය වගේ patches වෙන වෙනම පේනවා. මේකට හේතුව කොණ්ඩේ ස්වභාවය එක සමාන නැහැ root එකේ ඉඳලා end එකට වෙනකන්. ඒ කියන්නේ කොණ්ඩේ root එක healthy වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. ඉතින් color එක process වෙන්නේ වෙනස් විදිහකට. කොණ්ඩේ මැද හරිය තාමත් ඔයගලගේ පරණ කලර් එක තියෙන්න පුළුවන්. ඒ වගේම කොණ්ඩේ අග ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයේ වෙනස්කම් නිසා රූට් එකේ ඉඳලා එන්ඩ් එකට වෙනකන් එකම කලර් එක එකම විදිහට ආලේප කරලා එන රිසල්ට් එකත් එක එක තැන්වල වෙනස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රොෆෙෂනල් කලරිස්ට්ලා මේකට adjust කරලා තමයි කලර් එක කොණ්ඩේ apply කරන්නේ. ඒ වගේම ඒ අනුව කොණ්ඩේ කලර් එක ආලේප කරලා කාලයත් adjust කරනවා. තුන්වෙනි රිස්ක් එක තමයි හරියට බලලා පාවිච්චි කරේ නැත්නම් box hair dye පාවිච්චියෙන් allergic reactions එන්නත් පුළුවන්. මේක සුළුවට තකන්න බැරි කාරණයක්. hair dye වල තියෙන chemicals ඒවයින් allergy reaction එකක් trigger වෙන්න පුළුවන්. ඔය permanent hair colors වල තියෙන PPD වගේ ingredients නිසා මේ වගේ allergy තත්ත්වයක් හටගන්න පුළුවන්. සමහර අයට බොහොම යන්තමින් වෙන්න පුළුවන්. නමුත් තවත් සමහර අයට ඊටාම තදින් කසන්න, එතකොට ඉදිමෙන්න පුළුවන්, blisters වගේ හටගන්න පුළුවන්, හුස්ම ගන්න අමාරු වෙන්න පුළුවන්. ඔය වගේ emergency medical treatment අවශ්‍ය වෙන තත්ත්වයකට එන්න පුළුවන්. ඕගොල්ලෝ පළවෙනි පාර දෙවෙනි පාර apply කරලා මේ වගේ allergic reaction එකක් නොතිබුණත් කාලයක් යනකොට මේ allergy reactions හට ගන්නත් පුළුවන්. ඉතින් මතක තියාගන්න patch test කරන එක හරිම වැදගත්. hair color පාවිච්චි කළ ඕගලන්ගේ හැම තදින් කසන්න පටන් ගත්තොත් හුස්ම ගන්න අමාරු නම් ඒ වගේ allergy reactions හටගත්තොත් ඉතාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. ඊළඟ risk එක තමයි කොණ්ඩේට වෙන්න පුළුවන් chemical damage එක. permanent hair color කියන්නේ කොණ්ඩේට පාට add කරන එක නෙමෙයි. ඒක කෙමිකලි කොණ්ඩේ තියෙන කලර් එක වෙනස් කරනවා. කඩෙන් ගන්න තියෙන box hair dyes වල ඔයගොල්ලෝ දැකලා ඇති කලර් එක වෙනම තියෙනවා. තව ටියුබ් එකක හරි වෙන පුංචි කන්ටේනර් එකක තියෙනවා ඩෙවලොපර් එක mix කරන්න. අන්නේ ඩෙවලොපර් එක හරිම strong ගොඩක් box hair dyes වල. මොකද ඒක හැමෝටම එකම සාන්ද්‍රණයකින් හදලා තියෙන්නේ. කෙනාගෙන් කෙනාට ඒ කෙනාගේ කොණ්ඩේ අනුව adjust කිරීමක් නැහැ එතන. ඉතින් ගොඩාක් different hair types වලට සුදුසු වෙන්න බොහොම strong developer එකක් තමයි ඒකේ අඩංගු වෙන්නේ. ඒ කියන්නේ තවත් සමහර අයගේ කොණ්ඩේට මේක හේතුව නිසා අනවශ්‍ය damage එකක් වෙන්න පුළුවන්.
ඒ වගේම රිපීටඩ්ලි නැවතත් මේ වගේ බොක්ස් හෙයා ඩයි අරගෙන පාවිච්චි කරනකොට කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි වෙන්න පුළුවන්. අග පැලෙන්න පුළුවන්. කොණ්ඩේ දුර්වල වෙන්න පුළුවන්. මේක ඔයගොල්ලෝ අත්දැකීමෙන්ම සමහරට දැකලා ඇති. ඉක්මනින් කොණ්ඩේ කැඩෙන්නත් පුළුවන්. ඉතින් මේක ලොකු අවදානමක්. තවත් රිස්ක් එකක් තමයි දැන් ඔයගොල්ලෝ කලින් කොණ්ඩේ හෙනා බේස්ඩ් ප්‍රොඩක්ට්ස් පාවිච්චි කරලා කලර් කරලා තියනවා නම් ඊට උඩින් මේ බොක්ස් හෙයා ඩයි පාවිච්චි කරන්න ගියාම හිතන්නේවත් නැති ප්‍රතිඵල එන්නත් පුළුවන්. කොණ්ඩේ කැඩෙන්න පුළුවන්, කොණ්ඩේ ගොඩාක් රත් වෙන්න පුළුවන් අලුත් හෙයා ඩයි එක පාවිච්චි කරද්දී. ඒ වගේ මේ කලර් රිසල්ට් එක බලාපොරොත්තු වුණාට වැඩිය ගොඩාක් වෙනස් රිසල්ට් එකක් ලැබෙන්නත් පුළුවන්. වෙනස් කලර් එකක් ලැබෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ හෙනා හැම පාවිච්චි කරලා තියනවා නම් ඔයගොල්ලෝ ප්‍රොෆෙෂනල් කලරිස්ට් කෙනෙක් ගාවට ගියත් ඔයගොල්ලෝ එක කියන්න ඕනේ. ඉතින් Taman වැඩි දැනුමක් නැතුව ගෙදර ඉඳන් මේ බොක්ස් හෙයා ඩයි පාවිච්චි කරනකොට මේ තත්ත්වය තාම ලොකු අවදානමක්. බොක්ස් හෙයා ඩයි පාවිච්චි ඊළඟ රිස්ක් එක තමයි ප්‍රොෆෙෂනල් හෙයා සලෝන් එකකින් කලර් කරනවා වගේ රිච් කලර් එකක් එන්නේ නැහැ. කලර් පිග්මන්ට් එකේ ස්ට්‍රෙන්ත් එක නැත්නම් ගුණාත්මක භාවයේ තියෙන වෙනස්කම් නිසා. මම ඔයගලන්ට වෙනම වැඩසටහනක් කරලා තියෙනවා හොඳම hair color brands කියලා. ඒ වගේ professional hair colors වල ගොඩක් shades තියෙනවා, mixing options තියෙනවා. එක එක අයගේ කොණ්ඩේට match කරන්න පුළුවන් විදිහට. නමුත් box hair dyes design කරලා තියෙන්නේ one size fits all වගේනේ. ඒක ඇත්තටම පහසු වුණාට ගොඩාක් ලස්සන result එකක් ගන්නත් ඒකේ අමාරුයි. හත්වෙනි අවදානම තමයි හදිසියෙවත් වැරදුනොත් සලෝන් එකකට ගිහිල්ලා කරෙක්ට් කරන්න අර සලෝන් එකක normally color කරන ගානටත් වඩා වැඩි වියදමක් යන්න පුළුවන්. සමහර විට කරෙක්ට් කරන්න ඉතාම අපහසු වෙන්නත් පුළුවන්. ලාභම hair color එක පාවිච්චි කරන්න ගිහිල්ලා වැඩිම වියදමක් දරන්න වෙන්න පුළුවන් කොණ්ඩේ හරි ගස්ස ගන්න. මේකට පිළියම තමයි මම කලින් කිව්වා වගේ ඕනම hair dye එකක් පාවිච්චි කරන්න කලින් හැම නොපෙනෙන බෙල්ලේ වගේ තැනක පැය 48ක වගේ කාලයක් patch test එකක් කරන එක. allergies hari වෙන යම් negative reactions තියනවාද කියලා බලන්න. Tamange හැමට okay නම් විතරක් ඒක පාවිච්චි කරන්න. අනිත් එක තමයි hair dye විකුණන්න තියෙනවා professional brands වල ඉහළම quality එකකින්. මම කලින් කිව්වා වගේ ඉගෙන මම වැඩසටහනකුත් කරලා තියෙනවා. මිල ටිකක් අධිකයි. හැබැයි මතක තියාගන්න fake ඒවා අරගෙන නම් වැඩක් නැහැ. ගන්නවා නම් original එකම ගන්න ඕනේ. ඉතින් ඒ වගේ ඉහළ quality එකේ hair color එකක් පාවිච්චියෙන් මේ risks අවම කරගන්න පුළුවන්. අනිත් එක තමයි hair color එක පාවිච්චි කරන පිළිවෙලක් තියෙනවා. ආලේප කරන පිළිවෙලක් තියෙනවා. professional විදිහක්. ඒ ගැන මම වැඩසටහනක් ඔයගලන්ට කරලා තියෙනවා. මෙන්න මේක. කොණ්ඩේ සෙක්ෂන් කරන හැටි, කලර් ආලේප කරන හැටි, ඔය වගේ හැමදේම ඒකේ පෙන්නලා තියෙනවා. ඒකත් ඔයගලන්ට help වෙයි ගෙදර ඉඳන් කලර් කරනවා නම්. අනිත් එක තමයි ඔය box hair dye එකේ උනත් instructions ටික කියවලා ඉන්න. instructions වල තියෙන උපදෙස් පිළිපැදලා කලර් එක ආලේප කරන්න මතක තියාගන්න. අනිත් පහසුම දේ තමයි ප්‍රොෆෙෂනල් පිළිගත් සලෝන් එකකට ගිහින් කලර් කර ගැනීම. වියදම් යන වැඩක්. නමුත් අවදානම අවම කරගන්න පුළුවන්. සමහර බොක්ස් hair dye වර්ග ඇති ඔයගලන්ට හොඳ ප්‍රතිඵල ගෙනෙන. ඉතින් මේ වැඩසටහනෙන් කියන්නේ නෑ හැම ලාභ නිෂ්පාදනයම නරකයි කියලා. නමුත් වෙන්න ඉඩ තියෙන අවදානම් රිස්ක් ගැන දැනගෙන ප්‍රවේශමෙන් පාවිච්චිය කොහොමත් හොඳයි. ඉතින් ලයික් කරන්න මේ වැඩසටහන ඔයගලන්ට ප්‍රයෝජනවත් ඇති කියලා මම හිතනවා. ඒ වගේම ෂෙයා කරන්න අනිත් අයත් එයාටත් මේ වැඩසටහනින් ප්‍රයෝජනයක් ගන්න. කමෙන්ට් කරන්න පල්ලෙහා ඔයගලන්ගේ ප්‍රශ්න සහ අදහස් මට වෙලා තියෙන හැටියට පුළුවන් විදිහට මම මේවට උත්තර දෙන්න. එහෙනම් ආයෙත් මේ වගේම වැදගත් වැඩසටහනකින් හම්බෙනකන් have a lovely day and I'll see you soon. Bye. The night's young and it's just begun as she puts her hand in mine.